බෝතලයකුත් අරගෙන. වැඩට යන්නේ? වැඩට යනවා බං. මේ දැන් කඩේ යනවා. පොල් තෙල් ගේන්නේ. අපේ උන්දට උදේ උයන්න ගියාම තමයි ඔක්කොම මතක් වෙන්නේ. දැන් පොල් තෙල් නෑ. මේ ඒක නෙමෙයි. මේ සැරේ පොසම් බලන්න යන්නේ. අන්න සුමින්දයයි සඳුනයි ජනක හැම වාහනයකුත් ලෑස්ති කරගෙන යම. අපෝ මේ පොසොන් ගැන කතා කරන්න එපා. මතකනේ වෙසක් එකට වුණ දේ. නිකන් ඇවිද්දා එහෙම ගියා. මේ බැලුවිත් නෑ මෙලෝදියා. අන්තිමට කෑවෙන්නේ. අයියෝ මේ සැරේ එහෙම වෙන්නේ නෑ. ඇයි? ඒ කොහමද? මේ සැරේ අපි යන්නේ කටාන ශ්‍රී වර්ධනාරාම විහාරයේ බුද්ධ රශ්මි පොසොන් කලාපෙට. ඇයි මොකක්ද විශේෂත්වය? ඔය කිව්වට මන් දන්නවනේ බං. විශේෂත්වය කියන්නේ අරෝසයා කූඩුවක් තියනවලු මචං. ඉතින් කියලා වැඩක් නැති ඈ. මේ තොරණ තියෙනවා. පහන් කූඩු තියෙනවා. එතකොට භක්ති ගීත තියෙනවා. අපාය දිව්‍ය ලෝකේ මේ ඔක්කොම තියෙනවා ඈ. මේ යන් ගිහලෙමු ඈ. අනේ මේ ඔය ගිල්ල නිකන් ඇවිදින්න නෙවෙයි. අන්තිමට බලපු දෙයක්වත් නැහැ. බඩගින්නේ ගෙදර එන්න වෙයි. දන්සල් තියෙනවානේ. ඕන විදියට කාලා ආව හැකි. ඒ වුණාට බං ඔතන මේ ගිහිල්ලා අර කූඩු පෝලිං වලයි තොරංගාවයි ඕක එක දවසේ කරගන්න බෑනේ බං. නිකන් රස්තියාදුව විතරයි. අනේ මේ 10 ඉඳන් 14 වෙනකන් තියෙනවා. මිස් වුණොත් ඒ අනිත් දවසක හරි යන්න පුළුවන්. මෙන්න මේ ලෑස්ති වෙන්න යන්න. එතකොට මිහින්තලේ විතරද මං අඩු? අයියෝ මිහින්තලේකුත් එහෙ තියෙනවා. ඒක බලත හැකි. එතකොට මුවා නැද්ද බං? මුවාවයන් පිස්සුවද බං? මට බෑ මුවා වෙන්න. එහෙන් එකෙක් හොයාගන්න ගියා. අරෝසයා මුවාවයන් මට බෑ බං. යකෝ මුවාවයන් අන්න වයිෆ් වෙනවා. අප්පට සිරි. වයිෆද? එහෙනම් ඉතින් මුවා වෙන්න දෙයක් නැහැ. ඔන්තේ